අතිකල් ජනාධිපතිතුමනි දැන් වතුකර දමිළ තරුණයෙන් ඔබතුමාව වතුකර ජනතාවගේ ජීවන රටාව හා අධ්‍යාපනය ගැන සොයා බැලීමට එම ජනයා ළඟට ඔබතුමා යා යුතුයි කියන අදහසක් සෑම ජනයා හා තරුණයෙන් අතර පැතිරී යන කරුණකි. ආර්කේ යන දමිළ තරුණයෙක් ඔහුගේ හිතේ තියෙන වේදනාව ඔබතුමාට දමිළ භාෂාවෙන් කියලා තියෙනවා. ඒක මම සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ඔබතුමාගේ කනට ඇහෙනතුරු අපි ෂෙයා කරගෙන යන්නට තමයි මම කියන්නේ. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සේවය නම් ඉතා අතිවිශිෂ්ටයි. අපි දැන් දකින සෑම නාලිකාවෙම ඇත්තට ජනතා නායකයා ජනනායකයා කියන්නේ ඔබතුමා කියලා දැන් ජනතාව පිළිගෙන සමානයි. දැන් වතුකර ජනතාවගේ ප්‍රශ්නයට ඔබතුමා යොමු වෙනවා. මෑතකදී ඔබතුමා කර තියෙන ක්‍රියාවලින් ඒක ඔප්පු වුණා. ඒත් එම අයගේ හිතේ යම් හිතවිල්ලක් තියෙනවා. ඔබතුමා ඒගොල්ලන්ගේ වතු ලයින් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දුක් ගැන වෙඩි ටිකක් බලවන හොඳයි කියන අදහසක්. ඒකයි අර දමිළ තරුණයා කියලා කියන්නේ. දැන් ගොඩක් අය බොහෝ අය දැන් අපිට නිදහස ලැබිලා දැන් අවුරුදු 77ක් වෙනවා. තවමත් වතුකර අධ්‍යාපනය ගැන කතා කරනවා මිස එම අධ්‍යාපනයට අවශ්‍ය වන මූලික කරුණු සොයා බලලා නැහැ. ඒකට පිළියම කරලා නැහැ. ඉන්දියාවෙන් ගුරුවරු ගෙනාවා. එක රටවලින් ගෙනාවා. සක්කර දෙවියෝ ඇවිල්ලා මේ වතුකරේ උගන්වන්න පටන් ගත්තොත් ඒක හරියට කරන්නට බෑ. මූලික අඩුපාඩුව උගන්වන්න එකේ නෙවෙයි ප්‍රශ්නේ, ඉගෙන ගන්න දරුවාගේ ප්‍රශ්නේ. එම දරුවාට හරියාකාරව ආහාර වේලක් ලැබෙනවද? එම දරුවාට නිදහසේ ඉගෙන ගන්නට නිවසේ පරිසර තියෙනවද? පාසලේ විද්‍යාගාරය බොහෝ පාසල නැත. නමුත් තියෙන පාසල් වල විද්‍යාගාරයට අවශ්‍ය භාණ්ඩ තිබෙනවද? මේවා බලනත් බොරුවට ඕන රටකින් ගෙන සක්කර දීවිලා ඉගෙනුවත් ඉගෙන ගන්න ළමයා හරියට ඉගෙන ගැනීමේ ශක්තිය දරා ඉන්නවද? උන්ට පාසලක් තිබෙනවද කියලා බැලිය යුතුයි. ඒකයි අපේ අවස්ථාව. ඒකයි මේ තරුණයා කියන්නේ. ඒත් සමහර ළමයි ඉගෙනගෙන දැන් උසස් වලට යනවා. එම ළමයින්ට තවත් අපි උත්සාහයක් ගෙනියන්න උදව් කළොත් තව ටිකක් යයි. මුන්ට හරියට ගියක් නැහැ. පාඩම් කරන්න කාමරයක් නැහැ. අනිත් එක ගෙවල් ඔක්කොම එකට ඉන්නේ. දැන් ගෙවල් 4කට ටීවී දැම්මම ඔය පළාතේ ඉන්න ළමයි කාටවත් ඉගෙන ගන්න බෑ. ඒ කියන්නේ ඔක්කොම ලයින් කාමර 20යි 15යි. ඉතින් ඒ පරිසරයෙන් කොයිද ළමයා ඉගෙන ගන්නේ? ඒක බලන්න ඕනේ. අනිත් එක රාජ්‍ය නොවන සංවිධානය දැන් වතුකෝවලට යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ කරන එක වෙනම දෙයක්. ඒකට පොඩ ළමයිට කරනවා. වතුවල ගිහිල්ලා ආගම පැත්තෙන් ළමයි ආගමට වෙනස් කරන ඒවා ඔක්කොම පැත්තකට දාලා බලුවොත් යුනියන් කරනවා. එයි මේ අපේ රටේ ඔච්චර පහසුකම් තියෙන මෙම රටට ආර්ථික ආදායම් ලබා දෙන මෙම වතුකම් කරවන්නට තවත් කරන්නට මැලි වෙන්නේ ඒ කියලා දැන් ඔබතුමාට මම කවදාවත් දොස් කියන්නේ නැහැ. දැන් අවුරුදු 77න් පස්සේ දැන් ඇවිල්ලා අවුරුද්දයි. 77 අවුරුද්දක්ම කරේ ඔච්චරයි. දැන් ඔබතුමා කම්කරු පන්ති කෙනෙක් බවට කවුරුත් දන්න නිසා කම්කරු ජනතාවට ඔබතුමාගේ යම් කිසි සහනයක් ලැබෙයි කියන අදහසක් තිබෙනවා. දැන් වතුකම් කරවල ඉන්න ගුරුවරු මම ඔක්කොටම දොස් කියන්නේ නැහැ. සමහර ගුරුවරු උදේට එනවා හවසට යනවා. පඩි ගන්නවා. තමුන්ගේ
වැඩ කරගෙන තමුන් හම්බ කරන විදිය බලාගෙන ඉන්නේ. කැපවීමකින් වැඩ කරන්නට ගුරුවරුන්ට ඒ කියන්නේ කැපවෙන්නට බෑ. උන් දැන් තමයි වතුවල ඉඳලා නැගිටලා එන්නේ. උන් ගෙයක් හදන්න ගියා නම් බර ගන්න කල්දි යනවා. වාහනය ගන්න ගියා නම් බර ඒක උන් මහන්සිලා උන් ඕකට යමු නම් පස්සේ ආයේ ගෙනිය පැත්තෙන් කඩාගෙන යනවා. පාස් කරන්න නැති තත්ත්වයක් තියෙනවා. අනිත් එක වතුවල සිත පෙමිනෙන ගුරුවරුන්ට කැපවීමක් ගොඩක් අඩුයි. එමව සමාජය ගැන හිතන්නේ කියන්නේ පරම්පරාවෙන් ඕවාගේ කල්පනාවෙන් ඒ සමාජයේ බිහිවෙලා තිබෙන නිසා එම අයට කැපවීම නෑ. මම ඔක්කොටම කියන්නේ සමාවෙ ඉන්නවා. ඉතින් තරහ වුණාට කරන්න දෙයක්වත් නෑ. දැන් අවුරුදු 77ක් 8ක් බැට කැවුවා ආයෙ තාටික කාලේ අපි ඉන්නේ ඊළඟ එන පරම්පරාවට යමක් කරට යෝනේ. ඒකයි අපි බලන්නේ ජනාධිපතිතුමා ඔබතුමාගේ යුතුකමක් වගකීමක්. අපි කවුරුත් දන්නා උන්ට ආහාර නැහැ. ආහාර ගැනීමට දෙමෝපියන්ට ආදායම නැහැ. 1300යි. වැඩ දවස් 20ක්. ඒකට යන්නේ 20000යි 25000යි. අනම්මන ඔක්කොම ගියන් පස්සේ 15000යි. මේකෙන් ළමයි කී දෙනෙක් කන්නද? ලෙඩක් වුණාම බස් එකට දෙන්නේ කොහොමද? ටියුෂන් යවන්නේ කොහොමද? ආර්ථික අතින් ගොඩාක් වැටලා තියෙන්නේ මේව ඔක්කොම බලපන්නේ දරුවන්ට. අතසින්ම මේවා කියනකොට දැනෙන්නේ හරි දුක. මම තරුණ සංවිධානයේ තරුණයන්ගේ ලෝක සම්මේලනයට මම ආල්තිවිල ගියා. එතකොට එහිදී අපි සාකච්ඡා වුණේ ඒකයි. තරුණයින්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා. තමා වගේම තමාගේ වයසේ සිටින දරුවෝ ලස්සනට ඇඳගෙන යනවා මුන්ට ඇඳගෙනට බෑ. ඒකෝට මානසික අතින් වැටෙනවා. ඒත් එක අධ්‍යාපනය සමාධ්‍යාපනය කියුවට සම්පූර්ණ බොරුවක්. ටවුන් වල තියෙන ලොකු පාසල් වල තියෙන පාස්කම් වතු පාසල් වල හෝ වතු ආශ්‍රිත පාසල් වල නැත. ඒකත් අධ්‍යාපන වල ප්‍රශ්න තියෙනවා. ආහාර වේලත් මම කිව්වා වගේ උන්ට ආහාර හරි ආහාර ලැබෙන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රශ්න. ආහාරය නැත්නම් ලෙඩ හැදෙනවා. මානසික මට්ටමින් වැටෙනවා. උඩ මානසික ලෙඩ බිහි වෙනවා. මේ අපේ තරුණයෝ කියන්නේ අපේ රටේ සම්පත්. ඊළඟ පරම්පරාව ගෙනියන නායකයෝ. ඉතින් පරම්පරා ගානේ කඳු කරේ බිහිවෙච්ච නායකයෝ මේවා දැනගෙන තමයි උන් කරේ නේද? ඒ කියන්නේ මුන් නායකයෝ වශයෙන් බිහි වුණා නම් අපිට මෙතන ජීවත් වෙන්න මාර්ගයක් නැත. ඒ නිසා මුන් කොහොම හරි බොරුවට අර උඩින් සබන් දාලා ගාලා තියාගත්තට උන්ට යටින් කිසිම දෙයක් දුන්නේ නැහැ. හරි ආහාර දුන්නේ නැහැ. සාමාන්‍යයෙන් වතු වලට බස් පාසල් ළමන්ට බස් හරි ආකාර දාලා නැහැ. කැමතිත් නැහැ. ඒක ඔක්කොම කරන්න බෑ සුළු දේවල්. රජයේ වීදනේ බස් එකක් දුවන බතරක දෙකක්. පාසල් හැරෙන වෙලාවට යවන වෙලාවට ඒවත් කරගෙන මොකද මේ ළමයි හිතාමතා මේ ළමයිගේ අධ්‍යාපනය ගණක් කරා ජීවිතයට කප ඒ කියන්නේ සමුන්ට ආය ජීවත් වෙන්න මාර්ග නැති හින්දා. අනිත් එක පිරිමි ගැහණු ඒගොල්ලෝ අතර සමහර sexual problems කියලා කියනවා. ඒවත් තියෙනවා. දැන් කුඩු කියන මත්ද්‍රව්‍ය කියන ඒවා ඔක්කොම මේ තරුණ ජීවිත විනාශ කරන්නට අපි දන්නවා 77 තරුණියෝ පෙළඹුණා 70 පෙළඹුණා සෑහෙන පිරිසක් මරා දැම්මා. ඊට පස්සේ සිතපු ධර්මයෝ තමයි දැන් නැගිටලා දැන් රට හදන්න යනවා. මේ තරුණියෝ වට්ටුවොත් තමයි උන්ට පැවැත්ම තියෙන්නේ. ඒ නිසා දැන් ලංකාවේ හැම පැත්තෙම කුඩු ගෙනාවා. දැන් අපි හොඳ වෙලාවට ජනාධිපතිතුමා වෙන්න දැන් ඔක්කොම කරගෙන යනවා. කරුණා කරලා මේක පොඩ්ඩක් බලන්නට අපි ආයතන කරනවා. වතු වලට ගිහිල්ලා වතු ජීවිතේ පොඩ්ඩක් පැයක් විතර ඉඳලා බලන්න මේගොල්ලෝ කුස්සිය කොහොමද කියන්නේ? ඒගොල්ලෝ නිදාගන්නේ කොහොමද? ඒගොල්ලෝ කන්නේ කොහොමද? ඒ ටික බලලා යම් කිසි සාහනයක් ලැබෙයි කියන විශ්වාසයෙන් අපි මේ තරුණයාගේ දමිළ බස කතාව ගම පුතුමාට සිංහල බසින් දෙන්නේ. ස්තුතියි. සුබ දවසක් වේවා. සුබ අනාගතයක් වේවා. ආයිබෝවන්.